Hi, welcome back to my YouTube channel. අද අපි හරිම ලේසියෙන් හරිම රසවත් පීසා එකක් හදාගන්න යන්නේ. මේ පීසා එක හදන්න හරිම ලේසි. ගෙදර තියෙන වගේ chicken curry එකක් වුණත් දාලා මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ රසවත් පීසා එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා yeast ටිකක්. මේ yeast active කරගන්න අපිට අවශ්‍ය වෙනවා සීනි. ඉතින් yeast උයි සීනි එකට දාලා ඒකට මද රස්නේ. අතේ ඇඟිල්ලක් දාපුවම රස්නේ ටික වෙලාවක් ඇඟිල්ල තියාගන්න පුළුවන් මට්ටමේ රස්නයක් මේකේ තියෙන්න ඕනේ. මද රස්නේ වතුර ටිකක් දාලා ඉවර වෙලා අපි මේක active වෙන්න විනාඩි 5ක් 10ක් තියනවා. විනාඩි 10කට පස්සේ දැන් මේ yeast එක හොඳටම active වෙලා තියෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ඔයාට අලුත්ම yeast එකක් නම් තියෙන්නේ මේක active වෙන්න තිය ඉන්න ඕනේ නෑ. මේක පිටියකට දාලාම අනන්න පුළුවන්. ඒත් ගෙදරක ගෙනල්ලා තියෙන එකක් නම් චුට්ටක් බලන්න. ඒක active වෙන්න ටික වෙලාවක් තියන්න. ඉතින් මේ හොඳට ඔයගලන්ට පේන බුබුලු දාන්න මේක active වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි දැන් අපේ පිටියකට හලා ගන්නවා. ඊට පස්සේ මේ වෙලාවෙදිම ලුණු චුට්ටකුයි බටර් චුට්ටකුයි ඇඩ් කරලා අපි මේක හොඳට අනා ගන්නවා. ඉතින් මේ පීසා ඩෝ එක විනාඩි 10ක් විතර වගේ අපි හොඳට මේක සොෆ්ට් වෙන විදිහට අනා ගන්න ඕනේ. මේක වහලා තියන්න කලින් අපි දාන භාජනයට හොඳට බටර් ටිකක් ඇප්ලයි කරලා වටේට ඒ වගේම ඩෝ එකටත් බටර් ටිකක් ඇප්ලයි කරලා තමයි අපි මේක වහලා තියන්න ඕනේ. දැන් අපි මේ හදාගත්ත පීසා ඩෝ එක පැයකමාරක් විතර වගේ මෙහෙම හොඳට වහලා තියනවා. එතකොට අපි පැය එකමාරකින් විතර බලද්දී අපිට බලා ගන්න පුළුවන් මේක ඩබල් වෙලා පිපිලා තියෙනවා. දැන් මේ වෙලාවේදී ඔයගලන්ට පුළුවන් පීසා එකට උඩින් දාන ටොපින් එක හදාගන්න. ඉතින් මේකෙදි මම අද පාවිච්චි කරන්නේ මම කලින් කිව්වා වගේ අද ගෙදර තියෙන දේවල් ටිකක් විතරයි මම අද පාවිච්චි කරන්නේ. බෙල් පෙපර්, ටොමැටෝ ස්ලයිසස්, මෂ්රූම්ස් මුකුත් අද දාන්න යන්නේ නැහැ. චිකන් ටිකක් අරගෙන ඒ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න වගේ හදාගෙන ඒක තමයි අද මම ටොපින් එක විදිහට යූස් කරන්නේ. මේ තියෙන්නේ පැය එකමාරකට පස්සේ අපේ ඩෝ එක තියෙන විදිය. ඔයගලන්ට පේනවා අපි දාපු පිටි මෝලියට වඩා දෙගුණයක් විතර වගේ පිටි මෝලියක් මෙන්න මේ විදියට හොඳට සොෆ්ට් එකට අපිට හම්බ වෙලා තියෙනවා. දැන් අපි මේක පීසා ට්‍රේ එකට තියලා අපිට අවශ්‍ය හැඩයට හදාගමු. ඊට පස්සේ අපි මේ ට්‍රේ එක උඩ දාගත්ත ඩෝ එකේ මේ විදිහට ගෑරුපුවකින් පොඩි හිල් ටිකක් තියා ගන්නවා. දැන් මං ගාව තක්කාලි සෝස් පැකට් දෙකක් තිබ්බා. ඉතින් ඒවා ටිකකුත් ඇඩ් කරගන්නවා. මේ විදිහට අපේ මික්ස් එක මේක උඩින් දාලා ඊට පස්සේ මම මොසරෙල්ලා චීස් වගේක් අරගත්තා. මොසරෙල්ලා චීස් ටිකක් මේක උඩින් දා ගන්නවා. මෙන්න මේ විදිහට හදාගත්ත ඩෝ එක අපි සෙල්සියස් 220ට විනාඩි 12ත් 15ත් අතර කාලයක් oven එකට දාලා අරගන්නවා. මතක තියාගන්න විනාඩි 7ක් 8ක් වගේ කාලයක් සෙල්සියස් 220ට අපි oven එකට දාන්න කලින් ප්‍රීහීට් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පීසා එක රසම රස පීසා එක අන්තිමේදී ආවේ. ඉතින් මේක large size පීසා එකක්. අට කෑලි 8කට කපන්න පුළුවන්. මේක හරිම රසයි. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදන්න දෙන්නේ. ඔයාට හැමදේම ඕනින් කියලා හිත ඉන්න තරම් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මේ වගේ එකක් හදාගන්න පොඩි වෙලාවක් ඔයාට යයි. වැඩිම පැය දෙකක් යයි මේකට. ඉතින් try කරලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම subscribe කරලා තියාගන්න. bye.